ක්‍රියාශීලීව ජීවත් වෙනවා කියන එක අද වුණාට හෙට ඒක වෙන්න පුළුවන්ද කියන ප්‍රවණතාවය ඉතා අඩු වෙන්න පුළුවන් 5%ක් වෙන්න පුළුවන් 10%ක් වෙන්න පුළුවන් 1%ක් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් හරිද හැබැයි 100%ක් වෙන්නත් පුළුවන් හෙට ගෙදර යනකොට ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන් ඩිසේබල් වෙන්න පුළුවන් 100% ඒක අපි දන්නේ නැහැ 100% කිසි කරදරයක් නැතුව ගෙදර යන්න අන්නේ පොඩි අපි කියන්නේ පොඩි probability එක ඒක ඔයගොල්ලෝ කව කරගන්න ඕන අපි කියන්නේ ඒකට ලොකු වියදමක් කියන්නේ නැත්තම් ඒක කව කරන්න පුළුවන් ආදායමක් ඔයාලට හම්බ වෙනවා නම් ඇයි අපි ඒක නොකරේ ඒක නොකර හිටීමෙන් කොච්චර අවදානමකට ඔයාලා ලක් වෙනවද ඔයාගේ පවුල ලක් කරලා තියෙනවා කරන්නම බැරි නම් නොකර හිටියට කමන්නේ දැන් ඔයාලට කිව්වොත් ගෙදර හැම කෙනෙකුටම වාහනයක් කරන් දෙන්න කිව්වොත් කරන්න බෑනේ. හරිද? කරන්නම් බැරි දෙයක් නේ. නමුත් මම කිව්වොත් ඔයාගේ ආදායමෙන් 5%. සමහරවිට ඒ 5% දැන් ඔයාට කියන්නකෝ රුපියල් 50000ක් හම්බ වෙනවා කියලා. අපි ඒකේ රුපියල් 500ක් අයින් කරන්න 49500ක් කියන්නකෝ මට කියන්නකෝ 49500ක් හම්බ වෙන එක්කෙනෙක්ගේ 50000ක් හම්බ වෙන එක්කෙනෙක්ගේ ජීවන තත්ත්වයේ තියෙන වෙනස මොකද්ද? ලොකු වෙනසක් නැහැ. ලොකු වෙනසක් නැහෙනි. 49500ක් හම්බ වෙන එක්කෙනයි 50000ක් හම්බ වෙන එක්කෙනයි දෙන්නම තමයි එක මට්ටමටම ජීවත් වෙන්න පුළුවන්. ඇත්තම 49000ක් හම්බ වෙන එක්කෙනෙකුගේ 50000ක් හම්බ වෙන එක්කෙනෙකුගේ අතර ලොකු වෙනසක් තියෙනවද? ඒත් නැහැ. අන්නේ 1000 තමයි මම වෙන් කරන්නේ. කියන්නේ අර කියන ලොකු අවදානම. ඒක 100%ක් වෙන්න පුළුවන් 5%ක් වෙන්න පුළුවන්. ඒක කව කරන්න. ඒක කව කරන්නේ මොකටද? ඔයාගේ ෆැමිලි එකට කෑම, ඇඳුම්, නිවාස පාසු. ඔය තුන රැක දෙන්න. ඔයා ඉන්නෙත් ඕකටයි, ඔයා කරන්නෙත් ඉන්නකන් ඕකයි. ඕක නොකොලොත් ඔයා ලොකු වැඩිකාරයෙකුත් වෙනවා, පවුලම අනාථ වෙනවා. ඒ ප්‍රශ්නේ ගැන ඔයා හිතන්නේ නැහැ. දවස ගානේ ජීවත් වෙනවා ඇර ඔය ප්‍රශ්නේ ගැන හිතන්නේ නැහැ. එතකොට ඔය ප්‍රශ්නේ ගැන හිතන එක තමයි රක්ෂණය කියන්නේ. එතකොට දැන් ක්‍රිෂාන්ත මට කියන්න රක්ෂණය අවශ්‍යද? අවශ්‍යයි. ඒකට ලොකු වියදමක් කරන්නේ නැත්තම් ඒක කරන්න පුළුවන් දෙයක් නම් ඇයි නොකර ඉන්නේ කියන එක තමයි අපිට තියෙන ලොකු ප්‍රශ්නේ. නොකර ඉන්නේ කිසි කෙනෙක් අර අනිත් පැත්ත ගැන හිතන්නේ. ඒ පැත්ත ගැන අපි ලොකු අවධානයක් යොමු කළ යුතුයි කියන එක තමයි රක්ෂණ ක්ෂේත්‍රයේ රක්ෂණය කරන කට්ටිය ගිහිල්ලා මිනිසුන්ට අවබෝධ කරලා දෙන්න ඕනේ. හැබැයි මිනිස්සුගේ ප්‍රවණතාවයක් තියෙනවා ඒගොල්ලෝ ඔය නෙගටිව් කියලා නේ හිතන්නේ. ඍණාත්මක කියලා හිතන්නේ. ඔය අපෝ ඒ ගැන කතා කරන්න එපා. අන්න එතනින් එළියට ගන්න තමයි අපි මේ රක්ෂණය කියන කට්ටිය පුරුදු කරලා අරින්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කතා කරන්නේ අත්‍යවශ්‍ය දෙයක් ගැන. අවශ්‍ය දෙයක් ගැන නෙමෙයි. අත්‍යවශ්‍ය දෙයක් ගැන ජීවිතේට.